ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් ආරක්ෂා කරයි. සෑම සතිය දිනකම රාත්‍රී 7ට ලක්වූ සම්මාදිට්ඨි කාලීන ධර්ම දේශනාව. ධර්මයේ දැකීමේ නිවැරදි දැක්ම. ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වන වෛශාඛ මංගල්‍යයට අප සැම සම්මා සතිය පෙරට කොටගෙන පිළිවෙතින් පෙළගැසෙමු. සුවහසක් සැදැහැති බුදු තනන්ගේ සිත් පහන් කරමින් අද ලක්රෝ ජාත්‍යන්තර ගුවන්විදුලි නාලිකාව අප බෞද්ධයන් ලෙස මෙවර සමනන 2566 වන වෛශාඛ මංගල්‍යයට සමකාමීව ඔබ වෙත ගෙන එන සම්මාදිට්ඨි කාලීන ධර්මදේශනා මාලාවේ කාව්‍යමය ධර්මදේශනාව. අද දේශකයන්න් වහන්සේ ඓතිහාසික අලුපොත බම්පිණී රජ මහා විහාරය සහ පොල්ලබේගොඩ ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙන් විහාරාධිකාරී කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ධර්ම ප්‍රචාරණයෙහි අපරිමිත මෙහෙවර කළ යුතු ශාසන ශෝභන කාව්‍ය කීර්ති විචිත්‍ර ධර්මකථික පඬිත පූජ්‍යපාද අලුපොත ධම්මරතන ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සකල ජන පසත්තං සබ්බ ධම්මා දේවාසං පරම රුචිරකායං සම්බ ලෝකේක කේතුං විනය ණය මනන්තං සුන්දරං අත්තවාදින් අරහමමුදාරං අග්ග බුද්ධං නමාමි පැසසෝ සියලු ජාන බුදු ගුණ ආමාමි දුක් රෝගයට දුන් බුදු බණ දාමාමි වෙන කිසි දෙයක් පැවසීමට නොවාමි සම්මා සම්බුද්ධ පායුග නමාමි ධරණි රිව පතිට්ඨං සන්ත මච්ඡන්ත සුද්ධං සුගත භජිත තානං මොක්කදං සේවිතානං සකල මද විනාසං පාප පංකෝපතාපං නිපුන මధుරදාරං අග්ග ධම්මං නමාමි පොළොවමෙන් පිහිටි නොසැලෙන ගුණය ගෙනා ලත් බුදු පහස සෙව් සැමටම නිවන දෙනා පවමල නසන්නට මඟ නැත ඔබම විනා
මధుර සංබුදු දම වඳිමි මනා ගුණ රතන නිදානං පූජිතං කන්ද සීලං සිරිධර වරසාරං විතරාගං සුදං තං සුගත සුත ගණං තං දක්ඛිනේයං ජානානං පරහිත හත මාරං අග්ග සංගං නමාමි මහගුණ නිදානය පූජිත සීලනාද බුදුබණ බාලෙන් රාගාදිය නසන ලද පිං සිදු කරන දාන් ලැබුමට වාරම ලාද උත්තම සංගරුවන බැතියෙන් වඳිමි අද සසර කතර මහාන්ධකාරයෙන් අසරණව සරණක් සොයන අසරණ මිනිසුන් හට සරණක් වේවදාල අපේ සෑසි පියාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 2600ක් ගත වීම නිමිති කොටගෙන මෙම දහම් දෙසුම ඔයා මිහිගත කරන්නටයි මාගේ මේ සූදානම. netin නොම කඳුළුගෙන සිතින් බොදු බැතියගෙන ඉතින් පින් කරනු මැන හොඳින් බණ අසන මැන කාමේ බණ අසන්නයි පින්වත සැරසෙන්නේ බණ අසනවා නම් පින්මය සිදුවන්නේ පෙර සිට පැවත එන සිරිතක් රකිමින්නේ සාදුනාදයක් මහයිහලින් දෙන්නේ කායනච සාරණං යාමි වාචායච සරණං යාමි මනසාපිච සරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කායේනච සරණං යාමි වාචායච සරණං යාමි මනසාපිච සරණං යාමි ධම්මං සරණං ගච්ඡාමි කායේනච සරණං යාමි වාචායච සරණං යාමි මනසාපිච සරණං
සංඝං සරණං ගච්ඡාමි විතරාගී බුදු ගුණ සිහි වෙනවා සවුලෝ සත් වග සැනසෙනවා ඈත පටන්නෙන දුක් දොරවන්නට දහමින් ආලෝකය දෙනවා රුදු අද මිටු ගුණ ඇති අය හමුවේ සුදු මුදු මෙත් සිතිවිලි ලියලා බොදු පින්වතුනේ ලෝකය නිවුනේ බුදුහාමුදුරුවෝ බණ කියලා එවැනි සදහම් අපේ ජීවිතයට දෙලොවම මිහිරෙන් සුවකාමී ජීවන ගමනට එක් කරගනු මැන ඔබ හැම බුදු හිමි අනුගාමි ගලාගෙන යන නිල්දිය දහරක්සේ අතිශයින් නිර්මල වූ අතුවග සොපිපි හැම විටම දෙලන කුසුමක්සේ වසන්නා වූ මුළු මහත් සත්ව සමූහයාම අජරාමර කරවා ලස්සනට සදහම් මග පෙන්වූ කාන්තිමත් ශාන්තිනායක තිලෝක තිලකෝ සනරාමරයාණන් වහන්සේගේ බුදුවන පදයක් කවි කරවසා ඒ අනුව තම තමන්ගේ ජීවිත හැඩගස්වා ගැනීමට සූදානම් වන වාසනාවන්ත බැතිබර පින්වත පින්වතිය වැදගත් වැඩක් කෙරුමට දැන් සැරසෙන්නේ අහගත්තොත් හොඳයි නෑ අහකට යන්නේ සහනය ලබා ගන්නට නම් මිනිසුන්නේ දහමින් තොර මාවත නෑ හරියන්නේ සියලුම සක්වල වසනා දෙවියන් හට ඇරයුම වේවා සංබුදු හිමියන් දෙසුවා ධම්ම සංනට පැමිණේවා රාගෙන් මුසපත් වූලවක් විරාගෙන් සුවපත් කරන්නට වෛරේ අග්නිජාලාවෙන් ගිනියම් මූලවක් මෛත්‍රිය නැමැති ජලධාරාවෙන් සිසිල් කරන්නට අඥානේ ඝන නිම්තර පටලෙන් අන්දෝලවක් ප්‍රඥාවේ ආලෝකයෙන් ආලෝකමත් කරන්නට සදහම් දෙසූ මාගේ සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේ සසර කතරින් එතර වන්නට පෙරුම් දම් පුරනා අසරණ මිනිසුන් හට සඳහම් විදක් කියා දෙන්නට දෙනු මැන මාහට අවසර තුන්ලා තිලක සම්මා සම්බුදු හිමිගේ තෙමගොල සිහි වෙලා උණු බුදු දනගේ
උඩාගේ කඳොලු කැටි කොට පන් හිඳ තුඩාගේ ගොළු අත බිඳිමි මෙලෙසින් කවියෙන් මෙමගේ සාරාසංකාපක් පුරමින් පාරමිතා භවයේ සැරිසරා විඳ දුක් අපරිමිතා අඳුරෙන් ආවිඳු මිඳුමට තුන් ලෝක සතා සිදුහත් නමින් ඉපදුනි පෙර මහබෝසතා පුරපුන් වෙසඟ ඉපදුනු සිදුහත් කුමරා භවයේ අතිර බව නුවණින් දැන ඉඳුරා ලබමි උතුම් බුදු බව හද පැතුම දරා නික්මි ගිහි ගෙයින් තනුවයි හදෙහි නුරා වන වැද සයවාසක් දුක් දුන්නත් ගතට නොලදින් ලොවෙහි ඇති තතුන් එතුමන් සිතට මැද පිළිවෙත පුරා සෙව්නිවනෙහි සතුට ලද හැකි වෙතැයි සිතුනා බෝසත් සිතට මාරසෙන් දිනා වෙසගේ පුන් පෝදාක අප බෝසතුන් තුන්ලෝ බුදුුණු සේක මිහි කත සෙලවුණා නැති කොට දුක සෝක හිරු සඳු හිනැහුණා සමගින් තරුණේක ඉදිනේ පටන් තිලෝ අග සංබුදු අම්මා භවයේ සරණ සතහට කරමින් පෙම්මා නිවනේ සැනසුමට
උතුමට දුක් නැති කොට නිම්මා දිවියම කැප කළා මා සංබුදු අම්මා නොසැලින් ආසලදී ආටලෝ දහම් කාන්ද සුරනර බාබුන් මුන්දවා සසරින් නිබාඳ මහකරුණා ගුණය සෑම වෙත එකම ලෙන්ද පෑවාමෙත් සිතින් ගෞතම බුදු සමිඳ සතලිස් පස් වසක් ලෝ සත දුකින් මුදා වෙහෙසි දිවාරෑ ගත නොකරමින් නිදා තුන් ලොව හඬවමින් වෙසගේ දිනෙක එදා සැතපුනි සල්ගසක් සෙවනෙහිගේ මුනිදා තමනට තාමන් පාමනකි සෙත සාලසන්නේ එබැවින් පාමා නොමවිපින් කරගන්නේ යන අවසන් වදන්තෙපලු හිමියන්නේ පිරිනිවනයිගෙදා එලෙසින් සිදුවන්නේ සුමදුර දම් දෙසෝ මුවගොලු වී වැසුනා කරුණා සුමදුරක් බඳු හද නිසාල වුණා මෙත් ගුණ පිරෝණු නිල් යුගනෙතෝ පිය වැසුනා සක්වල දසදහස් ගණනින් සසල වුණා රන් සෑවට කරන් සැදුවත් තෝරන් රැස බුදු පුදනෙවෙයි බුදු හිමියන් පැතුව ලෙස එබැවින් බොදුනුවනි භාවයේ ඇති පවස නිවනට වෙරගන්නගේවේ උතුම් රස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුද්ධත්වය පරිනිර්වාණයත් යන කාරණා තුනත් විශේෂයෙන් අනාගතයේහි සම්මා සම්බුද්ධ ශාසනය
ශ්‍රී ලංකා ද්වීපයේ පවතින බව අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේදී කැලණියට වැඩමවලා ශ්‍රී පාදස්ථානය අනුරාධපුරය කතරගමාදී ප්‍රදේශයන්ටද වැඩමවමින් උන්වහන්සේගේ ශ්‍රී පාදස්ථානයෙන් ශ්‍රී ලංකා ද්වීපය පවිත්‍ර කළේත් එවෙන්ම කැලණිය නාග ගෝත්‍රික මණියක්කිත රජතුමන් ඇතුළු ලාංකිකයන්ට ධර්ම දේශනා කළ වදාලේ අද වැනි වෙසක් පුර 15ක් පොහොය දිනයකදී. එපමණක් නොවේ උන්වහන්සේ පිරිනුවන් පෑම අවස්ථාවේදී ලක්දිව ආරක්ෂා කර ගැනීම සඳහා විජය කුමාරයා ඇතුළු පිරිස ගොඩ බසිනවා දැක ඔවුන් හා ලක්දිව ආරක්ෂා කර ගැනීමට ශක්‍ර දිව්‍ය රාජයාටද ලක්දිවත් සසුනත් ආරක්ෂා කිරීමට බාර කළේ අද වන්නුතුම් දිනයකදී. මේ ඇතින් බලනකොට බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය බුදු බව පරිනිර්වාණය සිදු වූ මහා භාරතයේ පමණක් නොව ශ්‍රී ලංකා ද්වීපයේ ඇතුළු සකල ලෝක ජනතාවම මේ උතුම් දිනය අති ශ්‍රේෂ්ඨ වන්නේ ඉහතකී කාරණා මුල් කරගෙන උන්වහන්සේ දේශනා කර වදාළ බුද්ධ ධර්මයේ අමිල වටිනාකම අවබෝධ කරගත් පෙර අපර දෙදිග 80 කෝටියකට අධික බෞද්ධයන් ඇතුළු සකල ජනතාව උන්වහන්සේගේ මේ උතුම් පරමාදර්ශයන් සිහිපත් කරමින් අද වන්දනයේ උන්වහන්සේ අනුස්මරණය කරන්නේ මෙවන් කරුණු නිසාමයි. සකල ලෝක සත්වයා සසර කතරෙන් එතර කිරීමට මෑණියන්ගෙන් වරම් ලබාගත් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය කල්පලක්ෂ 94කට පෙර පුරාණ ගෞතම බුදුරජාණන් වහන්සේ සමීපයේදී සක්විති රජකම පවා අතහැරලා දමලා පැවිදිව බුද්ධත්වයේ ලබා ගැනීමේ අදිෂ්ඨානයෙන් බුද්ධ කාරක ධර්මයන් සිහිපත් කරමින් 5 ලක්ෂයකට අධික බුදුරජාණන් වහන්සේලා සියසින් දකින්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී නේත විවරණේ ලැබමින් සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලෙහි දසපාරමී ධර්මයන් පූර්ණේ කළේ මේ උත්තරීතර බුද්ධත්වයේ ලබා ගැනීම පිණිසයි. මේ සාදීර්ඝ කාලයක් මුළුල්ලෙහි කළ උත්සාහයේ ප්‍රතිඵලය වූයේ සම්්‍යක් සම්බුද්ධත්වයට අභිසම්බෝධියට එහෙම නැත්නම් බුදු බවට පත්වීමයි පිළිතුරු. එම බුද්ධත්වයට පත් වූයේ එතන් පටන් සෝවාසෝ දහසක් ධර්මස්කන්ධයේ දේශනා කරමින් දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු සිව්වණක් පිරිස නිර්වාණ අවබෝධයට පත්කොට අවසානයේදී පිරිනිවන් පාවදාරමින් සකල ලෝක සත්‍යයේ සිස්සතන් තුල බුදුරජාණන් වහන්සේගේ ඒ අසීමිත බුදුගුණ සමුදායන් ඇතිවීමට හේතු වේ උන්වහන්සේගේ එම අති ශ්‍රේෂ්ඨ බුද්ධත්වයේ නිසාමයි. මෙවන් තත්වයකට පත් උන්වහන්සේ සිහිපත් කරමින් ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්හි යෙදෙමින් සිස්සතන් මනමින් පිහිටුවාගෙන කටයුතු කිරීම ඔබ අප හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි දක්වන උදාරතම බුද්ධ ගෞරවය වන බව මා සිහිපත් කර දෙන්නට කැමතියි. එසේනම් අපි බලමු පින්නතුනි මේ වෛශාඛ මංගල්‍යයේ තිබෙන අසිරිමත් බව පිළිබඳව. නෙත නෙත රැඳුන දුක් කාඳුලැලි පිසලන්න සිත සිත දවන හද සෝගිනි දුරලන්න නෙත සිත නිවන බුදු බණ පද අහගන්න පින්වත් බොදු නුවණි මට දේශාවන් දෙන්න තුඩ තුඩ ගී ගායන සියතුනි මෙහි එන්න සිලි සිලි හඬනේ
නවතින්න හිරු සඳු පවතිනාතුරු පිලි රැව් දෙන්න වෙසගේ අසිරි පවසමි මම අහගන්න අරුණලු වැදී මිහිකත සැනසෙන විටදී මන්දනල එති තුරුවැල් ඇහැරෙන විටදී පුරහඳ තරුවරා රැදි දුලන විටදී වෙසගේ අසිරි පෙනුනා තුන්ලෝ රංගදී සාරසැකි කප් පිරුපාරමි නිමා කරමින් පෙරගෙදා පිනැති මහබෝසතුන් බිහිවිය එවෙසක් පුර පෝයදා එවෙසක් පුර පෝයදා ගොළුම් නොගොළුව පිළුම් නොපෙළුව තුටින් ගීගැයූ වලුගෙදා අපායේලෝදියත් සිසිලස උනාසිදුහත් උපතදා උනාසිදුහත් උපතදා වැඩහිඳ ගායාවේ බෝරුක මුලවෙසගේ මහබෝසතුන් සින්ද තන්හා රතිගේ රංගේ ලෝදන කරන විට නිදි දෙව් සමග දගේ බුදු බව ලැබුවා මහබෝසතුන් මගේ පිලිසරණක් නොලැබ තුන්ලෝ සියලු සත යලි යලි ඇද වැටුනි රුදු ගොර සසර මත විඳිමින් අපාදුක් නොමදැන මිදෙන අත නිවනේ මඟ කියා දුනිලෝ සතුන් වෙත සියදහසක් සතුන් සසරින් මුදන ලද සම්මා සම්බුදුන් තිලොවක් වඳින ලද
හටද ඒ සාදහම් අමාපොද දෙන්නට එදා වැඩියා සංග ගණක් මැද සිත්මානය පිරුණු දමනය කරන්නට බුදුහිමි මෙත් කුළුණු පෙළහර මවා පානැසිය සිත් දරුණු කොඳ මල් ලෙසින් මුදු කෙරුවා බිඳ අඳුරු පින් බර මගේ මව්බිම සනහලන්න සිංහල ජාතියට කරුණා පතුරන්න තුන් ලොබුදුන් දස බලගුණ සම්පන්න වෙසගේ දිනක වැඩියාලක බබලන්න සුමන සමන් සුරිඳුගේ ඇරයුමෙන් එදා සමනල කන්ද මත ශ්‍රී පාලකුණ රඳා වැඩියේ පින්වතුනි බුදුහිමි කුළුණු බෙදා වෙසගේ දිනක බව සිහිකර ගනිමු මෙදා රුපුසෙන් දිනා සිරිලක එක් සත් කරවා බුදු දහමින් සතසුව පත් කරවා විකුමැති දුටු ගැමුණු නිරිඳුන් මන බඳවා රන්වැලි සෑරදුන් කරනට සැනසෝ තිලෝ තිලකෝ ලෝතුරා බුදු සමිඳුනේ සිතනු මිස බැහැ ගයන්නට නම් නිමක් නැති ඔබගේ ගුණේ නිමක් නැති ඔබගේ ගුණේ මහා මෙර ළඟ එකඳු මැලි කැටයක් තරම්වත් නොම දැනේ නොකී බුදු ගුණ අනන්තය තව කියනු කෙලෙසද හිමියනේ කියනු කෙලෙසද හිමියනේ අහස් කුසතරු පරයමින්නෙත්
පිදුවාන් ඔබ පෙරගෙදා පිදුරුහිරු නොදවෙනිය සාගර ජලය පිනිබිඳ කය සදා ගනිනු නොහැකිය මරුට කැපවූ වාරබෝසත් හිමිගෙදා කෙලෙස වනමිද එවන් බුදුගුණ මියනතුරු ගැයුවද හදා මියනතුරු ගැයුවද හදා සායුරු රළ මැද තබා කරමත මෑණියන් දිවි රකිමිනේ මගේ පුතු මුදු වේයන් යයි ඒ ලැබුවා උතුම් වූ විවරණේ එදා සිට සනසමින් මිහි මව පුරා පෙරුමන් අපමණේ සසර තරණය කළා මහා බෝසතුන් ඒ වෙසගේ දිනේ 2500ක් වසකුත් ගෙවි ගියා බුදු ගුණ ලෝපුරා පතලව ඇදී ගියා බොදු සිත් දහම් සිසිලෙන් හොඳ වැඩි ගියා ඒ සිසිලසින් හදගිනි දැල් නිවි ගියා පෙරදිග අපරදිග ලෝදාන තාතු දාන්නා බුදු දහමෙහි ආරුත නිසකව දැනුන්නා දැකුලමාන සැමහැර එක් වී එන්නා වෙසගෙන් අරුත හඬ ගවුන් පවසන්නා බුදුබණ කියවමින් අස්වාලෝ සතට දහමෙහි බලය පෙන්වා පුහුදුන් සිතට පස්පව්වලින් වැලකී සදහම් මඟට පිවිසෙන ලෙසින් ඔවදන් දෙයි ලෝදානට බුදුහිමි දෙසෝ දහම් මාවත අනුව යන බොදු බැතිමතුන් හද පිපි මෙත් මල් පිරුණ නැති බැරි දුගී සතසිත සනසාතුටින බුදු පුද කරයි බුදු හිමියන් දෙසෝ ලෙසින සුවදැති කුසුම් නෙලමින් බෝ මනහාර
හිමි සිහි කරයි පිස කඳුලැලි දෝර පෙරටත් වැඩිය අද බුදු හිමි අගය දැනේ හදවත් වලට සමිදුගේ මෙත් සිසිලගෙනේ රළටත් වැඩිය මහසයුරේ ඔබගේ ගුණේ තිලොවක් සැනසුනා සිරිමත් වෙසගදිනේ බෝකල් ගත වුණත් බුදු හිමි පිරිනිවිලා දෙසු සදහම් මදත් ඇත පිවිතුරු විලා වදනින් නොහැක කියනට බුදු ගුණ පාලා අජරාමරය ලෝතුරු බුදු ගුණ මාලා සවනක් ගාන රැසින් තුන් ලෝසන සන්න මහ කරුණා ගුණය සත වෙත පතුරන්න බුදු හිමි නැතත් බුදු බණ පද මුමුණන්න බුදු ගුණ ගයන්නෙමි වෙසගේ සැනසෙන්න නිතිපන් සිල්ද පෝදින අටසිල් රැකුම කළ යුතුය බොදු දන මියනාතුරුම නොනැවත එපමණින් නිවනට යනතුරුම වීරිය කරන් පින්වතුනේ අද අදම පින්වතුනේ කොච්චර කතා කළත් මේ විසඟේ ඇති අසිරී පිළිබඳව අපිට මෙතකයි කියලා සීමා වශයෙන් කරුණු කියලා නිම කරන්න බෑ කොච්චර බුදු ගුණ ගැන කතා කළත් කොච්චර බුදු ගුණ ගැන කිව්වත් කල්පයේ ගෙවිලා යනවා බුදු ගුණ ඉතිරි වෙනවා කියන එකයි අපේ බණ පොතපතේ සඳහන් වෙන්නේ. මෙතෙක් වේලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබට මා ඉදිරිපත් කරන්නේ මීළඟට වෙසක් ප්‍රාර්ථනාවන් කිහිපයක්. බෝපත් නතරින් සඳ රැස් මිහිරේ සවනක් ගණ බුදු රැස් වාගේ සිලි සිලි නාදෙන් ලෙල දෙන බෝපත් මිහිබට සුර දෙවිවරු වාගේ මිහිබට සුර දෙවිවරු වාගේ සංබුදු තෙමගුල සිහිවි මගේ හිත සුවඳ හමන නෙළුමක් වාගේ සුදු වැලි මළුවේ නලලත රන්දා කුසුම් පුදමි පින්බර වෙසගේ කුසුම් පුදමි පින්බර වෙසගේ සසරත සෑරිසාරා දස පෙරුමන් පුරලා මිහිමත ලොවුතුරා බුදු පදවිය ලබලා තුන්ලෝ සතුන් හට නිවනෙහි මඟ කියලා පිරිනිවි සම්බුදුන් වන්දිනෙමු ගුණ ගයලා වෙසක් සඳයි
වැලි මලුවයි රන් වැලි වෙහෙරයි සාදු නදයි මල් සුවඳයි බොදු සිත් සානසයි බුදු බණ පදයක් ගානට බුදු ගුණ සිහි වේ එපින් බලෙන් සියලු සතුන් දුකෙන් මිදෙන්නයි මහා කරුණා ගුණ බෙදාලු තිලෝග බුදු සමිඳුනේ ඔබේ සදහම් නිමා කරලයි හද උපන් අකුසල් වනේ හද උපන් අකුසල් වනේ කොතෙක් කුසුමන් පුදාවැන්දත් නිමක් නැත ඔබගේ ගුණේ පැතුම් පතනෙමු නිවන් දකින්නට මේ උතුම් වෙසගේ දිනේ මේ උතුම් වෙසගේ දිනේ ඉසිකොමන් වැඩෝ දාන මාන සනසන්න සිතමං මුලා නොමවී දුක ජයගන්න තණ්හාරති රංගා මාරගන පරදන්න බුදු හිමි දෙසූ දහමට සිත යොදවන්න දහසක් අරමුණු අතරේ සිර වූ සිත බිඳුවක් සදහමට යොමා හිසගිනි ඇවිලෙන මොහොතක සිත් මල් අමාදහම් සිසිලසින් තෙමා අමාදහම් සිසිලසින් තෙමා ඉපදී බුදු වී පිරිනිවි ලෝතුරු අමාමෑනිසි කර සැවොමා නවරහාදී බුදුගුණ ගයනෙමු හදගිනි දැල් කරලමින් නිමා හදගිනි දැල් කරලමින් නිමා එනිසානාවක් වන්නට කාවී බණකීම දැනගන්නට හිතයි ඔබගේ පැහැදීම මාසිත තුල රැඟුම් දෙන්නට හැමදාම දෙනු මැන සාදුකාරයෙන් ඔබ සැමගේම දහමේ ගැලී වසනා පින්වත් ඔබට කිව යුතු වන්නේ එක වදනක් මෙමාට පෙරදාමෙන්ම අදටත් ගැලපෙන සේම බුදු අදනක් යදැන් කිව්වේ මම ඔබට දුක් කප්පත්තාච නිද්දොක්ඛා
බයප්පත්තාච නිබ්බයා සෝකප්පත්තාච නිසුසෝකා හොන්තු සබ්බේ අද දිනයේදී මෙම කාව්‍යමය ධර්මදේශනාව මගින් දහසක් සිත් ධර්මාලෝකයෙන් පුබුදුවාලු ඔබ වහන්සේට තව තවත් බුදු සසුන බබලවන්නට ශක්තිය, ධෛර්යය, නිරෝගී සුව ලැබේවායි අප සැම සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දිනේදී මෙම කාව්‍යමය ධර්මදේශනාව සඳහා සවන් දුන් ඔබටත් යහපතක්ම වේවායි කියන පැතුමින් මෙම ධර්මදේශනාව මෙතකින් හමාර කරනවා. සතියේ සෑම දිනකම රාත්‍රී 7ට විකාශය වන ලක්රූ සම්මාදිට්ඨි ධර්මදේශනාව සඳහා දැහැමි චේතනාවන්ගෙන් පරිපූර්ණ වූ හෙට ලොවක් ගොඩනගන්නට ඔබින් ලැබෙනා වූ දායකත්වයට තව තවත් පින් සිත් පහළ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. මෙම ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගැනීමට 0.70-305-216 යන දුරකථන අංකයට ඇමතීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කරමින් ඔබට මෙම පුණ්‍ය කටයුත්ත සඳහා සම්බන්ධ විය හැකියි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.